මගේ ජීවිතේ තවත් අලුත් දවසකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අපි මේ හැදුවේ පවුලේ කට්ටිය එක්ක පන්සල් යන්න. හැබැයි මම මේ වීඩියෝ ක්ලිප්ස් ගත්තට vlog එක ස්ටාර්ට් කරලා අපිට එදා පන්සල් යන්න බැරි වුණා. ඒ ටයිම් එකේ. ඊට පස්සේ අපි පොඩි ගමනක් ගියා පවුලේ කට්ටිය එක්ක. මොකද සමහර දවස් තියෙනවා ලොකු ප්ලෑන්ස් නැතුවත් හිතට පුදුම සතුටක් කියන. අද අපි හැමෝම එකතු වෙලා පුංචි අවුටින් එකක් ආවා පවුලේ සහෝදර සහෝදරයෝ එක්ක hina වෙවි කතා කර කර මතක හදපු දවසක් තමයි ඉතින් මේ. මුලින්ම අපි ගියා ස්පා සැලොන් එක ඇතුළට. ඉතින් ඔයාලට තේරෙනවනේ ස්පා සැලොන් එක ඇතුළට ගියාම මේ දැනෙන සුවඳ හරිම නිස්කලංක වාතාවරණයක් තමයි ඒකට ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ අපි පෙට්‍රල් ගහගෙන ගියා අංකල් කිම් එකට. ඒකේ තියෙන්නේ කොරියන් කැමරා. රස බලන්න අලුත් රසවල් try කරන එකත් වෙනමම experience එකක්නේ. සමහර කැම ස්පයිසි, සමහර ඒවා totally වෙනස්. ඒත් ඉතින් hina වෙවි share කරගෙන කෑවම හැම රසයක්ම තවත් ලස්සන වෙනවා. ඇත්තටම යාළුවනේ සතුට කියලා කියන්නේ එක්ස්පෙන්සිව්ම දේවල් නෙමෙයි. අපි ආදරය කරන අය එක්ක ගත කරන පොඩි මොහොතවල්, අපි කන කෑමක්, අපි එකට hina වෙන එක, ඒක තමයි කාලයක් ගියත් අපේ මතකයේ රැඳෙන ලස්සනම මෙමරීස් වෙන්නේ. ජීවිතේ ගොඩක් ඉක්මනින් දුවනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම තමන්ගේ අය වෙනුවෙන් කාලයක් වෙන් කරන්න. ආදරය කරන අයත් එක්ක ෆොටෝ ගන්න, වීඩියෝ එකක් ගන්න, නැත්නම් හිනාවක් බෙදා ගන්න. මොකද අවසානයේ අපි ළඟ ඉතුරු වෙන්නේ දේපල මුකුත් නෙමෙයි. ඒකට ගත කරපු ලස්සන මතකයක්. ඉතින් අද දවසත් ඒ වගේම අපේ හදවතේ තැම්පත් වෙච්ච තවත් ලස්සන මතකයක්. ඉතින් ඊට පස්සේ අපි මෙන්න කැමත් අරගෙන ගෙදර යන්න ගත්තා. ඉතින් අපි මේ පුංචි දවස ඔයාලත් එන්ජොයි කරා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න.